අතපය හතර තියාගෙන ගෙදරට වෙලා මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව කීබෝඩ් වීඩියෝ වගේ උදව්වක් කරන මිනිස්සෙක්ට උදව්වක් නොකරන තත්තර වැඩපත් කරන අයට මම පොඩි දෙයක් කියන්න ආවේ. මම මේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා මාත් එක්ක එකට හිටපු කොල්ල සෙට් එකක් හිටියා. එතන හිටියා විශේෂ පුද්ගල තුන්දෙනෙක්. මාත් එක්ක පොළොන්නරුවේ ගියා. පොළොන්නරුව හැමතැනම ඇවිත් හලාවත ගියා. ඒ වගේම කොළඹ මේ හැමතැනම ඉඳලා මාත් එක්ක බඩු එකතු කරන තැන ඉඳලා මේ කරපු හැම වැඩක්ම කරා. ඒ වැඩේ කරපු විශේෂ මිනිස්සු ටිකක් ගැන මම හඳුන්වලා දෙන්න යන්නේ. මුලින්ම මම පෙන්නන්නම්. අයියා නම මොකද්ද? බාතිය. බාතිය අයියාගේ කැහැකට සුද තියලා තියෙන්නේ. අයියා බාතිය පෙන්නුවට කමක් නැද්ද? නෑ ගැටලුවක් නෑ නේ. නෑ මිනිස්සුන්ට දැනගන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ. හරිද? බාතිය ඔයා මාත් එක්ක දවස් කීයක් ඉඳියද දැන් පටන් ගත්ත දවසේ නම් ඉන්නව දවස් 7ක් 8ක් 10ක් වගේ. බාතිය මාත් එක්ක දවස් 10ක් විතර එකට ඉන්නවා මාත් එක්ක වැඩ කරනවා සම්පූර්ණ නොමිලේ නේ. රුපියලක්වත් කවුරුත් නෑ නොමිලේ. කන්නෙත් කඩෙන් අපි සල්ලි වියදම් කරන යන්නෙත් අපි සල්ලි වියදම් කරන්නේ අපේ සල්ලි වලින් අපි යන්නේ හරිද මේ මිනිස්සුන්ට තමයි සලකන්න මම බජට් එකක් ඉල්ලුවේ තේරුණාද මොකද ඔයාලා අපි රස්සාවල් දාගෙන ආවේනේ සුවිච්චාවෙන් වැඩ කරන එකෙක් දෙන්නෙක් දවස් දෙකක් වැඩ කරයි හරි දවස් 10ක් වැඩ කරයිද නෑ කවුරුත් වැඩ කරන්නේ ඈ පඩියක් දෙනවද ඔයා කරපු විදිහට කවුරුත් කරන්නේ නෑ මඩ ගන්න කට්ටිය ඉන්න ඕන තරම් මම මේ කියන්නේ ඇස් කන් හොඳට පේනවා ඈ ඇහෙනවා කන් දෙක අතපය හතරෙන් හොඳට වැඩ කරනවා කීබෝඩ් එක ඔබ වීඩියෝ වෙන්න එපා. හරිද? මේ තමයි සැබෑ වීඩියෝ.